හෙනරාජ තෙල් එක කියන්නේ গুপ্ත ශාස්ත්‍රයේ සහ වෙදකම තුල තියෙන ප්‍රධානම දුර්ලභම රාජ තෙල. පළවෙනි එක. එතකොට මේක නිතර ඇරලා අපි මිනිස්සුන්ට දෙනවා නම් මේක හදපු වෛද්‍යවරයාට වස්වදිනවා කියලා මතයක් තියෙනවා. එතකොට මේ තෙල ලබා ගන්න සල්ලි විතරක් තිබ්බොත් ඇද්ද? බෑ. මොකද ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් මේ හෙනරාජ තෙල් එක කියන එක මේක කියන්නම ඕනේ. සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ වේවා දේශපාලඥයෝ වේවා හිතනවා නම් මේක දාගත්තාම මගේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. මට ආරක්ෂාවක් හොඳටම තියෙනවා කියලා ඒක වැරදි මතයක්. මොකද මේකට බැඳෙන්නේ හෙනගිනි දේවතාවා. හෙනගිනි දේවතාවා කියන්නේ ඊශ්වර දෙවියන් සමග යම් සම්බන්ධයක් තියෙන කෙනෙක්. එතකොට මේ තෙල දාගෙන යමෙක් අකට යුතුයකම් කළොත් ඒ කෙනාට අනිත් පැත්තට හෙනගිනි දේවතාවා ගෙම්ම පහරක් වදිනවා. මං කීවේ අර නිතර අරින්න එපා සාපයක් කියලා. ඒක ඒ විදිහටම දාන කෙනාටත් වෙනවා. ඒ කියන්නේ මේ තෙල දාගත්තා කියලා වැරදි වැඩ කරොත් ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ මත් වතුර එතනින් එහාට පිළි ಜಾති කන්න බෑ එහෙමද? නෑ ඒ දැන් සාමාන්‍ය මතයක් තියෙනවා මස් මාංශ කන්න බෑ කොටහළු ගෙවල් මල ගෙවල් වල යන්න බෑ ඔහොම කියලා. ඒකට මගේ තර්කේ තියෙන්නේ ඒක වැරදි කියන එක. මොකද මේවට සමහර ඖෂධ සත්තුන්ගේ කොටස් එනවා. එතකොට ඒවත් යම් ආකාරයකින් කිල්ලක්නේ. එතකොට ඒ වගේ ඖෂධ යොදලා අපි තෙලස් සකස් කරලා අපි මිනිස්සෙට කියනවා නම් තෙල් එක දාලා මේ දේ කන්න එපා කියලා ඒක වැරදි. ප්‍රායෝගික නෑ ඒක. ප්‍රායෝගික නෑ. ඒක ගැටලුවක් නෑ. නමුත් අතනදී අපි කියන්නේ අපි හිතමු විශේෂයෙන්ම අනිත් මිනිස්සු තලාපෙලා මුදල් හම්බ කරන මොනවා හරි ව්‍යාපාර ඊළඟට සමාජයක් විනාශ වෙන ව්‍යාපාර ඒ වගේ දේවල් කරන අය මේක දාන්න එපා. දාලා වැඩක් නැහැ.